ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් රීසෙට් YouTube නාලිකාවට. පොහොට්ටුවට JP මාලිමාවට විරුද්ධව නැගී සිටින YouTube නාලිකාව. ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න. ඔයාලට අනිත් පක්ෂවල නම් ඔයා ඉන්නේ පොහොට්ටුවේ නෙවෙයි නම් ඔයා subscribe කරන්න ඕනේ. එකතු වෙන්න ඕන නාලිකාවක්. ඒ වගේම ඔයාලට උදව් කරන්න පුළුවන් channel එකට ඉස්සරහට යන්න වීඩියෝ අරන් එන්න. ඒ වගේම ඔයාලගේ දේශපාලනයටත් අරඹන්නත් මෙයා තැන හොඳ තැනක් කරගන්න පුළුවන්. වීඩියෝ එවන්න පුළුවන්. ඔයාලගේ ගමේ වැඩ කරන දේවල් එවන්න. අපි ටික ටික දාලා වැඩේගේම ගහගමු දවසක. හරි එහෙනම් ඒකත් එක්කම දැන් දෙන්න හදන්නේ මාර කතාවක්. ආතල්. මේ තමයි එරංගගේ කණ්ඩායම. ඒ දවස්වල මිනිස්සුන්ව මරන්න හදලා තියෙනවා. ඔව් බාප්පල මහප්පල එහෙම ඔක්කොම මරන්න හදලා. අන්තිමට දැන් ඔක්කොම එකටලු ඉන්නේ. ආතල් මේ බලන්නකො හැමතැනම පයින් එකක් ගැහුවත් කොහේ හරි පඳුරකට එතන ඉන්නේ අනිවාර්යෙන් JP කාලකන්ණියෙක්. ගහලා තියෙන්නේ JP කාලකන්ණියෙක්. ඒ දවස්වල. ආතල්. දැන් යා ඔය අද වාඩි වෙලා ඉන්න අධිකරණ ඇමතුමාගේ මහප්පයි තාත්තයි දෙන්නම බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගත්තේ. තමුන්නා යහපැත්තේ ඉන්න එරංග ගුණසේකර මගරු නියෝජ්‍ය ඇමතුමා තමුන්නාන්සලා එදා මෙතුමාලගේ තාත්තවයි මහප්පවයි මරන්න හිටියේ. තමුන්නාන්සලා එදා පළාත් සභාව ගේනකොට කිව්වා රට කඩනවා කියලා කිව්වා. පළාත් සභාව එපා කියලා කිව්වා. ඡන්දෙ දෙන්න අයට ඝාතනය කරනවායි කියලා කිව්වා. ඊළඟට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හදලා කොනක ඉඳන් මරන්න පටන් ගත්තා. ඔය අද වාඩි වෙලා ඉන්න අධිකරණ ඇමතුමාගේ මහප්පයි තාත්තයි දෙන්නම බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගත්තේ. මම හිතන්නේ අධිකරණ ඇමතුමාට මතක ඇති. එයාගේ මහප්පයි තාත්තා ඉල්ලුවා පළාත් සභාව. කොහමද පළාත් සභාව ඉල්ලුවේ? එදා තාත්තා තුවක්කු දාගෙන ගියේ ආරක්ෂාව වීගෙන. තමුන්නා යහපැත්තේ ඉන්න එරංග ගුණසේකර මගරු නියෝජ්‍ය ඇමතුමා තමුන්නාන්සලා එදා මෙතුමාලගේ තාත්තවයි මහප්පවයි මරන්න හිටියේ. අද ඒකට වාඩි වෙලා ඉන්නවා. ඒක හොඳ දෙයක්. මම කියන්නේ එදා තිබුණු වාතාවරණය. ඒතකොට තමුන්නාන්සලා එදා හිටපු දේශපාලන මතවාදය තමයි පළාත් සභාව එපා කියන එක. රට කැඩෙනවයි කියන එක. ඒතකොට එදා මේ රටේ දෙමළ ජනතාවට යම් අයිතිවාසිකමක් දෙනවා නම් ඒකට විරුද්ධව තමුන්නාන්සලා හිටියා. මේ මිනිසුන් හැටි දැක්කද ඒ දවස්වලනේ? අපු අපි නම් ඕව දැක්කේ නෑනේ ඉතින්. ඒක නිසා හොඳයි. අපු අපිට යමුන්නේ JP කාලකන්ණි 70. ඊයා මිනිසුන්ව මර 2022 එක නම් හොඳටම දැක්කා ඉතින්. මිනිසුන් මල්ලානේ ගත්තේ කී දෙනෙක් මැරුවද නේ මචං. ගෙවල් කීයක් ගිනි තිබ්බදනේ. අන්තිමට ඒක කරලා ගත්තත් කමන්නේ මචං. රටට වැඩක් කරනවා නම් කූබන් කිසි වැඩක් කරන්නේත් නෑනේ. මූ මම් පාම ජරා අමන જાතියන්නේ නේද බොයි. වැඩක් කරන්නේත් නෑනේ. මිනිසුන්ට කන්න දෙන්නෙත් නෑනේ ඉතින්. අපූසි මේ දවස්වල මචං ආගම් ගැන කතා කරනවා බුද්ධ ආගමට ගහනවා මාර ගැහිල්ලක්. ඇසල කරන්නත් එපාවලු අනිත් උන්ට එනට දුක හිතෙනවලු. මෝ කතාව බලන්නකෝ. මේ කතාව තහලෙමු කාලකාණි සීන් එක. කවුද මේ දේශපාලනේ මේ ආගම් අරෝමියෝ බෙදාගෙන නටන්නේ කියලා හොඳට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක දැන් ඔයාලා අහනකොට. ලංකාවේ පළවෙනි වතාවට ජනතාවාදී රජයක් පත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් මැලේ සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරනවා. මේක තමයි අවුරුදු එකහමාරක් ඇතුලේ මතක තියාගන්න. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති නොවෙන්න හැදුවනම් හැදපු ආණ්ඩුව ඒක ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. කතා කරන්නට දෙන්න. ඕගොල්ලෝ ජෙප්පෝගේ වාට මම පෙන්නන්න. ඊට පස්සේ 2004 සුනාමිය එනකොට මේ ජෙප්පෝ ටික තමයි නගිටලා කිව්ව දෙමළ මිනිස්සුන්ට සත පහක්වත් දෙන්න බෑ කියලා. මතක නැද්ද ඔයගොල්ලෝට? එතකොට ඒ සුනාමියකට ඇවිල්ලා දෙමළ මිනිස්සු ඔක්කොම මරා ගන්න කියලා සත පහක්වත් දෙන්න එපා කියලා කියපු මිනිස්සු. එක පැත්තකින් සිංහල දෙමළ ගැටුමක් හැදුවා. එතනින් පස්සේ 30 අවුරුදු යුද්ධයක් ඇති කරා. උලාසරණ මන්දුරුතුමනි 2009 අපේ යුද්ධ ඉවර කරනකොට මේ 2006 මේ ඉස්සරහ පෑලී ඉන්නේ ඔක්කොම තමයි යුද්ධ ආපහු ආරම්භ කරන්න කියලා පෙරමාලි ගිය මිනිස්සු. ඒගොල්ලෝ සිංහල මුස්ලිම් ගැටුමක් හැදුවා. ඒක තමයි පාස්කු ප්‍රහාරය. තිබෙන මුස්ලිම් සමාජය ඇතුලේ. උගේ මතවාදය පතුරන මුස්ලිම් සමාජය ඇතුලේ. උගේ සන්නද්ධ ක්‍රියාකාරකම් ගොඩනගී තිබෙන මුස්ලිම් සංවිධානය ඇතුලේ. උගේ ආරක්ෂා ක්‍රියාමාර්ග තිබෙන මුස්ලිම් සමාජය ඇතුලේ. ඇත්ත ගත්තොත් මේ ඉස්ලාම් ආගමික අන්තවාදී ගර්භාෂය මුස්ලිම් සමාජයේ. ඒක මුස්ලිම් සමාජය තේරුම් ගත යුතුයි. දැන් මුස්ලිම් සමාජය තීරණය කළ යුතු තිබෙනවා මේ කලලය වර්ධනය වෙන්න දෙනවාද මේක විනාශ කරනවාද? අනුරගේ අන්තිම කොටස කොහොමද ඒක? මුස්ලිම් යවුන්ට උම්ම තමයි ගේම් එක ගහන්නේ. අනේ යකෝ ඈ කොහොම කිව්වින්ද බයට වෙන්නේ නැති දැන් බුද්ධ ආගමකට ගහන්නේ ඒ පාර. කණ්ඩායම් ඔක්කොම ටික එකතු වෙලා නේ මචං දැන් ඔයගලන්ට පේන්නේ නැති අන්තිම මේ අවුරුදු දෙක කොහොමද යන්නේ කියලා බුද්ධ ආගමකට මාරම ගැහිලක් ගහන්න යා. අප්පෝ වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ මචං අපි ඒ දවස්වල දැක්කේ නැති දේවල් ඔක්කොම පෙන්නනෝනේ මචං වීඩියෝ කර හාමුදුරුවන්ගේ ඒවයි ගෑනුන්ගේ ඒවයි ඒ වගේම බුදු පිළිම කඩන ඒවයි අරවයි මේවයි අනවසර ඉදි කිරීම කියලා ඒවයි මේවයි ගස් කපනවයි බෝගස් අයින් කරනවයි. අප්පෝ වැඩක් නැහැ ඔය ඒවනම් කතා කරලා. ඇසල කරන්නත් දැන් හරියට කරන්න එපා කියන තැනක වගේනේ මුන් ඉන්නේ මචං. ඇයි ඉතින් එහෙම කරාම අනිත් ආගම් වල ඉන්න මිනිස්සුන්ට දුක හිතෙනවලු. යකෝ මාර කතාවනේ. අපි එන නත්තල දැන් අනිත් ඒවා සමරනකොට එහෙම අපිටත් දැන් දුක හිතෙනවා කියලා කියන්න පුළුවන් නේ බා. අපි ඒවට සන්තෝෂෙන් අපි පොඩ්ඩක් උදව් කරනවා. අපි ගිහිල්ලා නත්තල් කඩවල වලින් බඩු ගන්නවනේ බං ඒ දවස්වලට ගිහිල්ලා. නත්තල තියනවා කියලා දැනගත්තාම සන්තෝෂයිනේ බං අපිට. ඉතින් මේ මිනිස්සු සන්තෝෂෙන් ඇවිල්ලා එක එක දන්සල් වලින් ඔය කනවනේ මචං. මම දන්නවා හොඳට මේ මුස්ලිම් ආගම් වල ඒ ක්‍රිස්තියානි හරි මේ ආගම් වල මිනිස්සු දන්සල් වලින් කනවා බං. උන් ඇවිල්ලා
තිහෙම සන්තෝෂෙන් ඉන්නවනේ බා මුන්ටනේ බා මාර අමාරුවක් තියෙන්නේ. මොකද දැන් මම මේ කවුරුණා කියලා ඉන්නේ. මම හොඳටම දැක්ක තමයි මේ පැත්තේ මුස්ලිම් මිනිස්සු එහෙම යනවා මචං ගිහිල්ලා ක්‍රිස්තියානි මිනිස්සු එහෙම ගිහිල්ලා දන්සල් වලින් කෑම කනවා. ඔව් ඒගොල්ලෝ ඉන්නවා නිකන් බුද්ධ ආගමේ වගේ තමයි ගිහිල්ලා කාලා බිලා අතලෙක ඉන්නවා. ඉතින් අපිත් එහෙමනේ මචං සාමාන්‍ය මම ඔය ක්‍රිස්තියානි අරේ මේ ඔය නත්තල් අරේට මෙහෙට අපි ගිහිල්ලා කඩවල වලින් එක එක බඩු ගන්නවා නත්තල් සියලා ගෙදරට ගේනවා. අපිත් ඉතින් ආසාවෙන් ඉන්නවනේ මචං. මොනවද මේ ආගම අපි අවුලක් නැහැ. මුන් තමයි මචං හැමදාම මොකක් හරි කියලා කරකොල මිනිසුන් බේද ඇති කරලා එක එක ඒවා කියවන්නේ අපි නම් කරේ නැහැ අපි නම් කරේ නැහැ කියලා. මුන් අනේ අම්මපල්ල ගහන්න ඕනේ කාලගනි 70ට ගහන්න chance එකක් ආවහම. ලොවෙත් නැති වෙන්න දෙන්න ඕනේ. දුවන්න. පාර 70 JVP 70. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා අපි ඊළඟ දවසේ යමු.